මොටිවේට් කරන්න ආවේ නැහැ. අද මම ආවේ ඔයාට අමතක වෙලා තියෙන ඔයාගේ වටිනාකම මතක් කරන්න. හායි යාළුවනේ, කොහොමද ඔයාලට? මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මේ විනාඩි 7 පුරාවට අපි කතා කරන්නේ අනිත් අයව සතුටු කරන ජීවිතයක් ගැන නෙවෙයි. ඔයාව නැවත හොයාගන්න ගමන ගැන. ඒ නිසා මේ වීඩියෝ එක අවසානය වෙනකම් මාත් එක්ක ඉන්න. මේ මොහොතේ ඔයා ගොඩක් මහන්සි වෙලා ඇති. සමහර විට කවුරුවත් ඔයාව තේරුම් ගන්නේ නැහැ කියලා හිතෙනවා ඇති. නැත්නම් ජීවිතේ ඉස්සරහට යන උත්සාහ කරන අතරම හිත ඇතුලෙන් ටික ටික වෙහෙසක් දැනෙනවා ඇති. ඒත් අද මම ඔයාට එක දෙයක් මතක් කරන්න ආවා. පළවෙනි එක තමයි ඔයා තනි වෙලා නැහැ. අපි හැමෝටම ජීවිතේ අමාරු දවස් තියෙනවා. සමහර වෙලාවට නැගිටින්නවත් හිතෙන්නේ නැහැ. සමහර දවස්වල අපි අපිවම සැක කරනවා. මට බැරි වෙයිද? මම ප්‍රමාද වැඩිද? අනිත් අය ඉස්සර වෙලාද? මම තාම මෙතනද? මේ වගේ ප්‍රශ්න අපි හැමෝගෙම හිතට එනවා. ඒත් ජීවිතේ තරඟයක් නෙවෙයි. ඔයාගේ ගමන වෙන කෙනෙකුගේ ගමනට සමාන කරන්න එපා. පුංචි පියවරක් ගන්න එකත් ඉදිරියට යන එකක්. අද ඔයා ඇඳෙන් නැගිටිනවා. ඒකත් ජයග්‍රහණයක්. අද ඔයා වතුර වීදුරුවක් බිව්වනම් ඒකත් ජයග්‍රහණයක්. අද ඔයා ඔයාගේ හීන අතෑරියේ නැත්නම් ඔයා දිනලා ඉවරයි. අපි ගොඩක් වෙලාවට හිතන්නේ සෙල්ෆ් කෙයා කියන්නේ සැලෝන් එකකට යන එක, එක්ස්පෙන්සිව් ප්‍රොඩක්ට් ගන්න එක, නැත්නම් ලක්සරි වැකේෂන් එකක් යන එක. මේව තමයි ඉතින් අපි ගොඩක් වෙලාවට හිතන්නේ සෙල්ෆ් කෙයා කියලා. හැබැයි ඇත්තටම සෙල්ෆ් කෙයා කියන්නේ තමන්ටම කරුණාවෙන් කතා කරන එක. වැරදුනා කියලා තමන්ටම දොස් නොකියන එක. විහිසුනාම ටිකක් විවේක ගන්න එක. හොඳ කෑම කන එක, වතුර බොන එක, ටිකක් ඇවිදින එක, හිතට නිදහස් දෙන එක. ඔයාට හැමදේම පර්ෆෙක්ට් කරන්න ඕන නැහැ. ප්‍රෝග්‍රස් කියන්නේ පර්ෆෙක්ට් නෙවෙයි. 100ට එකකින් හරි දියුණු වෙනවා නම් ඒක ප්‍රමාණවත්. තව දෙයක්, අපි ගොඩක් වෙලාවට අනිත් අයට ආදරය කරනවා. අනිත් අයව මොටිවේට් කරනවා. අනිත් අය වෙනුවෙන් හැමදේම කරනවා. ඒත් අපි අපිව අමතක කරනවා. අද ඉඳලා දවසකට විනාඩි 10ක්වත් ඔයා වෙනුවෙන් වෙන් කරන්න. ෆෝන් එක පැත්තකින් තියලා ගැඹුරු හුස්මක් ගන්න. ජර්නල් එකක් ලියන්න. ඔයාට අද ස්තුති කරන්න පුළුවන් දේවල් 3ක් ලියන්න. ඒ පුංචි පුරුදු ටික තමයි හෙට දවසේ ලොකු වෙනසක් ඇති කරන්නේ. මතක තියාගන්න, ලොකු සාර්ථකත්වයක් එක රැයකින් හැදෙන්නේ නැහැ. හැම ලොකු ගමනක්ම පටන් ගන්නේ පුංචි පියවරකින්. අද ඔයා ගන්න පුංචි තීරණයක් අනාගතේ ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අතාරින්න එපා. ඔයාට දවසක් කී අද දරාගෙන හිටපු හැම වේදනාවක්ම ස්තුති කරන්න. අද අඬපු දේවල් හෙට ශක්තියක් වෙයි. අද තිබුණු අභියෝග හෙට ඔයාගේ කතාවේ ලස්සනම කොටස වෙයි. ජීවිතේ හරිම ලස්සනයි. නමුත් ඒ ලස්සන දකින්න ඉවසීම ඕන. තමන් ගැන විශ්වාසයක් ඕන. අතෑරලා නොයන හිතක් තියෙන්නත් ඕන. අද මේ මොහොතේ මම ඔයාට කියන්න කැමති, ඔයා වටින කෙනෙක්. ඔයා ප්‍රමාණවත්. ඔයාගේ හීනවලට වටිනාකමක් තියෙනවා. ඔයාට ඒව සැබෑ කරගන්න පුළුවන්. ඒත් ඒ වෙනුවෙන් අද එක පියවරක් ගන්න. විනාඩි 10ක් පොතක් කියවන්න. විනාඩි 20ක් ඇවිදින්න. වතුර බොන්න. හොඳ නිින්දක් ගන්න. ඔයාගේ හිතට හොඳ දේවල් පුරවන්න. සෝෂල් මීඩියා එකේ අනිත් අයගේ ජීවිත බලනවට වඩා ඔයාගේ ජීවිතේ ගොඩනගන්න. මතක තියාගන්න, ඔයාට අවශ්‍ය ජීවිතේ ගොඩනගන්නේ දෛනික පුරුදු. හැම දවසකම කරන පුංචි දේවල් තමයි අනාගතයේ ලොකු ප්‍රතිඵල ගේන්නේ. ඒ නිසා අද ඉඳන් ඔයාට පොරොන්දුවක් දෙන්න. මම මාව අත්හරින්නේ නැහැ. මම මගේ හීන අත්හරින්නේ නැහැ. මම හැම දවසකටම ටිකක් හොඳ වෙනවා. අන්තිමට මේ වීඩියෝ එක බලන ඔයාට එක දෙයක් කියන්න කැමතියි. ඔයා හිතනවට වඩා ඔයා ශක්තිමත්. ඔයා හිතනවට වඩා දක්ෂයි. ඔයා හිතනවට වඩා දුර යන්න පුළුවන්. ඒ නිසා හිත වෙනකම් බලාගෙන ඉන්න එපා. අදම පටන් ගන්න. පුංචි පියවරකින් හරි පටන් ගන්න. දවසක ඔයා ගැන ආඩම්බර වෙයි. අද මේ වීඩියෝ එකෙන් එකම දෙයක් මතක තියාගන්න. ඔයාගේ ජීවිතය වෙනස් කරන්න එක දවසක් ප්‍රමාණවත් නැහැ. ඒත් එක දවසක ගන්න පුංචි තීරණයක් මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා ඔයාට කරුණාවන්ත වෙන්න. ඔයාගේ ගමන ඉවසීමෙන් ඉන්න.
අද ඔයා ඉන්න තැනට ආදරේ කරන්න. ඒ වගේම හෙට ඉන්න තැන වෙනුවෙන් අද වැඩ කරන්න. මතක තියාගන්න මල් හැම එකක්ම එකම දවසේ පිපෙන්නේ නැහැ. ඒත් හැම මලකටම පිපෙන්න තමන්ගේම කාලයක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාට. ඉතින් ඔයාට ඔයාව විශ්වාස කරන්න අමතක කරන්න එපා. අදත් හෙටත් හැමදාමත් ඔයා වටිනා කෙනෙක්. ඔයා ප්‍රමාණවත්. ඔයාගේ හොඳම දවස් තවමත් ඉස්සරහින් තියෙනවා. මේ වීඩියෝ එක ඔයාගේ හිතට ටිකක් හරි සැනසීමක් ගෙනාව නම් අද ඔයා තනියම නෙවෙයි කියලා දැනෙන්න උදව් වුණා නම් ගේෂාස් නෝට්බුක් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි මේ ගමන එකට යමු. හැම සතියෙම ඔයාගේ හිතට සැනසීමක් ජීවිතේ දියුණු කරගන්න අදහසක් සහ පුංචි මොටිවේෂන් එකක් අරගෙන මම නැවත එන්නම්. ඒ නිසා සබ්ස්ක්‍රයිබ් කරලා මේ පවුලේ කොටසක් වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. පරිස්සමින් ඉන්න. ඔයාලා ගැන හොඳින් බලා ගන්න. Thank you.